කාලයත් සමග බියගොලු කේජ් නිලධාරියා දක්ෂ සටන්කරුවෙක් බවට පත් වෙනවා. මේ අතරේ ඩොක්ටර් කාටර් කියනවා මිමික්ස්ලාගේ ප්‍රධානියෙක් ඉන්නවා. එයා තමයි ඔමේගා කියලා. ඔමේගා තමයි සියලුම මිමික්ස්ලාව පාලනය කරන්නේ. ඇල්ෆලා ඔමේගා සමග සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම ඔමේගා විනාශ කරොත් මුළු මිමික් හමුදාම විනාශ වෙනවා කියලා ඩොක්ටර් කාටර් කේජ්ට කියනවා. ඒ වගේම කේජ් මැරිලා උපදින හැම අවස්ථාවකදීම ඔමේගා ඉන්න තැන ලාවට හීනයක් වගේ පේනවා. මේ හීන පාවිච්චි කළා කේජ් සහ රීටා ඔමේගාව මරන්න ටයිම් ලූප්ස් ගන්නවකදීම උත්සාහ කරනවා. මේ අතරේ කේජ් රීටට ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් සෑම ටයිම් ලූප් එකකදීම කේජ් කොහොම උත්සාහ කළත් ඇය යම් අවස්ථාවකදී නියත වශයෙන්ම මිය යනවා. එක් අවස්ථාවකදී කේජ් බරපතල තුවාල ලබනවා. මෙහිදී කේජ්ට බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් සිද්ධ කරනවා. මේකෙන් කේජ්ගේ ටයිම් ලූප් හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඔහුට තියෙන්නේ එකම එක අවස්ථාවක් විතරයි. ඒකත් එක්ක ඒ තහවුරු කරගන්නවා ඔමේගා ජීවත් වෙන්නේ ලන්ඩන් වල කියලා. ලන්ඩන් වල ඉන්න ඔමේගා විනාශ කරන්න කේජ් රීටා සහ ජේ ස්ක්වෑඩ් කියන ටීම් එකකට එක්ව මිෂන් එකකට යනවා. එහිදී දෙවන්ත සටනක් ඇති වෙනවා. මේ සටනේදී ජේ ස්ක්වෑඩ් එකේ බොහෝ දෙනෙක් මිය යනවා. ඒ වගේම රීටාත් වීරත්වයෙන් සටන් කළා මිය යනවා. අවසානයේ කේජ් ඔමේගා වෙත ලං වෙනවා. ඔහු ග්‍රෙනේඩ්ස් පාවිච්චි කළා ඔමේගා විනාශ කරන්න සමත් වෙනවා. හැබැයි මේ අවස්ථාවේදී සුපිරිම සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි ඔමේගා මිය යනකොට ඔමේගාගේ රුධිරේ කේජ්ගේ ශරීරගත වෙනවා. මේත් සමගම කේජුත් මිය යනවා. කේජ් නැවතත් අවදි වෙනවා. නමුත් මෙවර යුද්ධයට පෙර තවත් දවසක් ඔමේගා දැනටමත් විනාශ වෙලා ඉවරයි. මිමික්ස්ලාගේ නෙට්වර්ක් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා කාටවත් හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා. කේජ්ට විතරයි තේරෙන්නේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේ වෙනකොට ලෝකේ සම්පූර්ණයෙන්ම බේරිලා කේජ් යනවා රීටව හම්බෙන්න. හැබැයි රීටට නම් කේජ් ගැන කිසිම මතකයක් නැහැ. කතාව අවසන් වෙන්නේ කේජ් විසින් රීට දිහා බලලා hina වෙන දර්ශනයකින්. Edge of Tomorrow කියන්නේ ටයිම් ට්‍රැවල් සහ ඇක්ෂන් ජනර් එකට වෙනස්ම හැඩයක් ලබා දුන්න මාස්ටර්පීස් එකක්. විශේෂයෙන්ම ටොම් ක්‍රූස්ගේ සහ එමිලි බ්ලන්ට්ගේ රංගනය අතිවිශිෂ්ටයි. ඇක්ෂන්, සයිෆයි සහ මයින්ඩ් බෙන්ඩින් මූවිස් වලට කැමති අය අනිවාර්යයෙන්ම බලන්න ඕනි ෆිල්ම් එකක් විදියට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම මේ මූවි එකට 10න් 9ක් දෙනවා. ඉතින් යාළුවනේ මේක තමයි Edge of Tomorrow මූවි එකේ කතාව. ඔයාලත් මේ මූවි එක බලලා තියෙනවා නම් ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයිත් මේ වගේ ලස්සන මූවි රිවිව් එකකින් නැවත හමු වෙමු. ගිහින් එන්නම්.